අලුත් අවුරුදු උදාවත් සමග සියලුම නැකත් චාරිත්‍ර ඉටු වෙන්නේ පුණ්‍ය කාලයේ යටතේ. ඉතින් අපි අද කතා කරන සූදානම් වන්නේ පුණ්‍ය කාලය පිළිබඳව. සිංහල හා හින්දු අලුත් අවුරුදු උදාවත් සමග අපට දැනෙන හැඟෙන එක නැකතක් තියෙනවා. ඒ නැකත තමයි නොනගතය කියන්නේ. සමහරු මේකට කියන්නේ සංක්‍රාන්තිය කියලා. නොනගතය හෝ සංක්‍රාන්තියක් නොමැතිව අලුත් අවුරුද්දක් උදා වෙන්නේ නැහැ. මෙහි වැදගත්කම වන්නේ නොනගතය හෝ සංක්‍රාන්තිය උදාවෙන් පසු සියලුම වැඩ නවතා දැමිය යුතුය. කොටින්ම ගොස් වතුර හෝ පානය නොකර සිටිය යුතුය. කෙළිදොලෙන් සෙල්ලම් කර ළමයි එළියට නොයා සියලු ගමන් බිමන් නතර කර නිවසේ රැඳිය යුතුය. මේකට අපි කියන්නේ පුණ්‍ය කාලය කියලා. නොනගතේ නැකත්මති වේලාවක් ලෙස ජ්‍යොතිෂවාදීන් හඳුන්වා දී තිබෙනවා. ඒ නිසා අපට තිගැස්මක් ඇතිවෙනවා. මෙන්න මේ තිගැස්ම නිසා අප නොනගතේ වේලාවට පන්සලට ගොස් ආගමානුකූල පින්දහම් කරගන්න. 2026 අලුත් අවුරුදු නැකත් සීටුවට අනුව මෙවර අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා දින පූර්ව භාග 3:08 සිට අපර භාග 3:56 දක්වා පුණ්‍ය කාලය පැවැත්වෙනවා. මේ ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා සිරි සදහම් මාධ්‍ය ඒකකයේ අප සමග ඔබට ප්‍රාර්ථනා කර සිටිනවා.